Thunderbolts Marvels ලගේ අලුත්ම මූවි එක. We are the Thunderbolts! Can't call ourselves that. God, thank you. Thank God. The Thunderbolts. It's a cool name. මූවි එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේක Thunderbolts කියලා තිබ්බට මේක ඉස්සරහට Dark Avengers හරි New Avengers කියලා හරි නම් දෙක වෙනස් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ Thunderbolts මූවි එක Marvels ලගේ ගොඩක් movies එක කනෙක්ට් වෙලා යන හරියට Avengers මූවි එකක් වගේම තමයි. ඉතින් කෙටියෙන් කිව්වොත් Marvel movies 11ක ඒ වගේම TV series 3ක episode 21ක වගේම Marvel ලගේ special project එකකත් මේ Thunderbolts වලට පාරක පගෙන ආවා. ඉතින් Thunderbolts movie එක බලන්න යන කලින් ඒව ගැන ඔයගොල්ලන්ට ඉක්මනට මතක් කරොත් හොඳයි කියලා මම හිතුවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ Thunderbolts ලා ගැන MCU එකේ තිබ්බ full recap එකක් ඔයගොල්ලන් කරන්න. ඉතින් films වලට TV series වලට comic කොට ආදර කරන ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා TC5 films එකේ කියන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපි subscribe කරන්න. එතකොට මේ වගේ videos ගොඩක් වාට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Facebook Instagram ඒ වගේම TikTok පැත්තේ ඉන්නවනම් අපි follow කරන්න. මේ වීඩියෝ එක මේ දේවල් ගැන බලන්න කැමති ඔයගොල්ලෝ යාළුවෝට share කරන්න. එහෙනම් මේ වීඩියෝ කතා නැතුව අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් රීකැප් එකට යන්න කලින් කවුද මේ Thunderbolts කියලා බලමු. ඉතින් මේ Thunderbolts movie එකට අපිට characters 8ක් බලා ගන්න පුළුවන්. Yelena, Red Guardian, ඒ වගේම Bucky, John Walker, එහෙම නැත්නම් US Agent, Ghost, Taskmaster, ඒ වගේම Val, ඒ වගේම තමයි අපිට අලුතෙන් හඳුන්වලා දෙන Sentry. ඉතින් මේ Thunderbolts ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න වෙන්නේ 2011 ආපු Captain America First Avenger movie එක. ඉතින් Captain America First Avenger movie එකේදී තමයි අපිට මුලින්ම Bucky හඳුන්වලා දෙන්නේ. ඒක අපේ Steve Rogers ගේ යාළුවෙක් විදියට. ඉතින් Steve Rogers තමයි මේකේ Super Soldier serum එක අරගෙන මේකේ Super Soldier නැත්නම් Captain America බාටපත් වෙන්නේ. ඉතින් Captain America First Avenger movie එකේදී අපිට බලා ගන්න පුළුවන් මේ Soldiers අතර තිබ්බ battle එකකදී Buckyව coach එකෙන් වැටිලා එයාව මැරෙන විදියට තමයි අපිට First Avenger movie එකේදී පෙන්වන්නේ. ඔය 2011 ආපු Captain America First Avenger movie එකේ එහෙම පෙන්වුවාට 2014 ආපු Captain America Winter Soldier movie එකේදී අපිට මේ ආය පෙන්නවා Bucky ජීවත් වෙන Who the hell is Bucky? ජීවත් වෙන එහෙම නැත්නම් Buckyව Hydra එකෙන් අල්ලගෙන තියෙනවා. ඒ වගේම මෙයාට Hydra එකේ Super Soldier serum එක දීලා තියෙනවා වගේම මේකින්ද Bucky voice එකට ගිහිල්ලත් නැහැ වගේ මෙයාට super strength එක හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙයාට metal අතක් දීලා තියෙනවා කියන එක ගැන. ඒ විතර නෙමෙයි Buckyව මනස පාලනය කරන්න පුළුවන් codes 20ක් විතර තියෙනවා. ඉතින් මේකෙන් Buckyගේ මනස පාලනය කරන්න පුළුවන් කියන එක අපි Captain America Winter Soldier movie එකේදී දැනගත්තා. ඉතින් එහාට අපි එනවා 2016 ආපු Captain America Civil War movie එකට. ඉතින් මේකෙදී අපේ Black Panther ගේ තාත්තා නැත්නම් Wakanda වල හිටපු රජු මැරිච් එකට අපේ හවුවෙන් අපේ Winter Soldier නැත්නම් Buckyව. ඉතින් මෙතනින් එහාට අපිට බලා ගන්න පුළුවන් මේ Avengers ටීම් දෙකකට බෙදෙනවා. ටීම් Captain America වගේම ටීම් Iron Man විදියට. එතන Bucky තෝරගත්තේ එයාගේ පරණ යාළුවා Captain America ගේ ටීම් එක. ඉතින් මෙතනදී අපිට රිවීල් වෙනවා අපේ Iron Man ගේ නැත්නම් Tony Stark ගේ parents ලාව kill කරලා තියෙන්නේ අපේ Winter Soldier නැත්නම් මේ Bucky මේ Hydra ලාගේ mind control යටතේ වුණා කියන එක ගැන. ඉතින් Captain America Civil War එකේදී අපේ Bucky ගේ metal arm එක නැති වෙනවා. ඉතින් Captain America Civil War එක තැනට අපි place කරමු Black Widow movie එකේ විච් එක තමයි. මොකද මේ Black Widow movie එක 2021 ආවට මේක ස්ටෝරි ලයින් එක කියන්නේ 2016 Civil War එකෙන් පස්සේ සිද්ධියක් හින්දා. නටාෂා එහෙම නැත්නම් Black Widow කියන්නේ මේ රෂන් ස්පයි ආමි එකක හිටපු කෙනෙක්. ඉතින් එයාගේ හදාගන්න ගත්ත නංගි විදියට තමයි අපිට ඒලේනාව මුලින්ම විදියට හඳුන්වලා දෙන්නේ. ඒ වගේම මේගොල්ලන් ස්ටෙප් ඩැඩ් විදියට තමයි අපිට මේක තවත් Thunderbolts කෙනෙක් පිච්ච Red Guardian බලා ගන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ රෂන් ස්පයි ෆැමිලි එකක් විදියට තමයි හිටියේ. ඒක කට්ටිය දැනගත්තට පස්සේ මේගොල්ලෝ කියුබා වට පැනලා යනවා. හැබැයි මෙතනදී නටාෂා වගේම ඒලේනාවත් Red Room program එකට බාර දෙනවා. හැබැයි නටාෂා හිතාගෙන Red Room program එක ඉවරයි කියලා හැබැයි ආයෙ දැනගන්න හම්බෙන මේ Red Room program එක යනවා කියලා. එයා හිකින්ද එයාගේ නංගිව එලෙනවා ආයෙ හොයාගෙන යනවා. ඉතින් මෙතනදී මේගොල්ලන්ගේ මේ Thunderbolts ටීම් එකේ තවත් මෙම්බර් කෙනෙක් විදිහට Taskmaster මේගොල්ලන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්ටෙප් ඩැඩ් නැත්නම් ඇලෙක්සි එහෙම නැත්නම් Red Guardian හිරෙන් මුදව ගන්න අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් වෙන මේ Taskmaster කියන්නේ මේ Red Room එක පාලනය කරන ඩ්‍රැකෝගේ දුව කියන එක ගැන. ඉතින් නටාෂා බුඩාපෙස්ට් වලදී මේ බෝම්බයක් අටවල මේක එයා හිතුවට රෙඩ් රූම් එක වගේම ඩ්‍රැකෝත් විනාශ වුණා කියලා. මෙතනදී ඩ්‍රැකෝ විනාශ වෙලා නැහැ වගේම ඩ්‍රැකෝගේ දුවටත් මේ බෝම්බේ හානියක් වෙලා තියෙනවා. ඉතින් Black Widow movie එකට බලා ගන්න පුළුවන් වුණා මේගොල්ලෝ මේ රෙඩ් රූම් එක විනාශ කරලා මේ Taskmaster එකේ තිබ්බත් මයින්ඩ් කන්ට්‍රෝල් එක අයින් කරනවා කියන එක ගැන. ඊට පස්සේ තමයි අපි Avengers Infinity War එකට එන්නේ. Avengers Infinity War එකේදී අපිට බලා ගන්න පුළුවන් නම් Bucky මේ නෝඩ් Wakandians එකත් එක තමයි ඉන්නේ. එයාට එතනදී vibranium arm එකක් හම්බ වෙනවා වගේම මේගොල්ලෝ මේ Bucky ගේ mind control වලින් මිදෙන්න ගොඩක් උදව් කරනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. How much for the gun? Not for sale. Okay, how much for the arm? Oh, I'll get that up. ඉතින් Avengers Infinity War එකේ snap එකේදී Bucky වගේම
යෙලෙනවත් වයිපවුට් වුණා කියලා අපිට බ්ලැක් විඩෝ මූවී එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතෙන්ට අපි සම්බන්ධ කරමු අපේ ගෝස්ට්ගේ ස්ටෝරි එක. ඉතින් ඇන්ට්මෑන් ඇන්ඩ් වොස්ප් මූවී එකේ තමයි අපිට ගෝස්ට් කියන කැරක්ටර් එක පෙන්වන්නේ. ඉතින් ගෝස්ට් කියන්නේ මේ ෂීල්ඩ් එකේ හිටපු සයන්ටිස්ට් කෙනෙක්ගේ දුවෙක්. ඉතින් මේ සයන්ටිස්ට්ත් මේ කොන්ට්‍රෝල් එක ගැන පරීක්ෂණයක් කරා. මෙතෙන්ද එයාගේ කොන්ට්‍රෝල් එක පිපිරලා ඒ කොන්ට්‍රෝල් මැනේජර් එක මේ ඒවා ස්ටාක් එහෙම නැත්නම් මේ ගෝස්ට් කියන කැරක්ටර් එකට ඇබ්සෝබ් වෙච්ච හින්දා තමයි යාට මෙයාගේ පවර් එක හම්බෙන්නේ. ඉතින් යාට මේක මුලදී කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඉතින් ෂීල්ඩ් එක කඩවැටුණාට පස්සේ ඒක එයාගේ පවර් එක යාට කොන්ට්‍රෝල් කරගන්න විදියක් නැති හින්දා තමයි යා මේ අපේ හෑන්ඩ්ගේ කොන්ට්‍රෝල් එක හොරගම් කරන්න එන්නේ. හැබැයි ඇන්ට්මෑන් ඇන්ඩ් වොස්ප් මූවී එකේ අපිට බලන්න පුළුවන් වෙනවා ජැනට් එයාගේ කොන්ට්‍රෝල් මැනේජර් එක යූස් කරලා මේ ගෝස්ට්ගේ පවර් එක කොන්ට්‍රෝල් කරගන්න යට උදව් කරනවා කියන එක ගැන. ඉතින් ඊට පස්සේ අපිට මේකට කනෙක්ට් කරන්න පුළුවන් බ්ලැක් විඩෝ මූවී එකේ ක්‍රෙඩිට් සීන් එක. ඉතින් ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකෙන් පස්සේ විච්ච සිද්ධියෙන් පස්සේ ආයේ එන මේ යෙලෙනට දැනගන්න හම්බෙනවා බ්ලැක් විඩෝ නැත්නම් නටාෂා යාගේ අක්කා නැති වෙලා කියන එක ගැන. ඉතින් මෙතන තමයි යාට පළවෙනි වතාවට වැල්ව එහෙම නැත්නම් වැලන්ටිනාව හම්බෙන්නේ. වැලන්ටිනා කියන මේකකේ හෝක්කයි කියලා යාට හෝක්කයි මරන්න ඔපරේෂන් එක බාර දෙනවා. ඉතින් මෙතන තමයි අපි 2022 ගේ හෝක්කයි TV series එක කනෙක්ට් කරන්න ඕන. ඉතින් හෝක්කයි TV series එක තමයි අපිට පයින් පාර හරියට දැනගන්න හම්බෙන්නේ මේ ඇවෙන්ජර්ස් ටාවේ කවුරු හරි සල්ලි අරගෙන ඉන්න අපි කවුද කියලා අපිට එතනදී රිවීල් කරන්නේ නේ. ඉතින් එතනදී අපි බලා ගන්න පුළුවන් වෙනවා මේ වැලන්ටිනාගේ කතාව අහලා යෙලෙන යනවා අපේ හෝක්කාවේ මරන්න. ඉතින් කොහොම හරි මුලින්ම අපිට බලන්න පුළුවන් යෙලෙන අපේ කේට් බිෂොප්ට උදව් කරනවා සහ Hi. I made macaroni if you want උදව් some. කරනවා සහ අන්තිමට යෙලෙන යාගේ ටාගට් එකට එනවා. හැබැයි හෝක්කායට පුළුවන් වෙනවා යාගේ සහ නටාෂාට තිබ්බ විසිල් එකක් ආය මතක් කරලා මෙතනින් බේරෙන්න සහ යෙලෙන යාගේ ටාගට් එක අතහැරලා යනවා. ඊට පස්සේ අපිට ස්ටෝරි එක අරන් එනවා 2021 ආපු ෆැල්කන් ඇන්ඩ් ද වින්ටර් සෝල්ජර් TV series එකේ ස්ටෝරි එකට. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා බකි තාමත් යාගේ මයින්ඩ් කන්ට්‍රෝල් ගැන අන්කන්ට්‍රෝල් වලින් බිදෙන්න යා ගොඩක් වැඩ කටයුතු කරනවා වගේ මෙයා එතනදී බකිත් එක්ක ටීම් අප් වෙනවා මේ ෆ්ලැග් ස්මෑෂර්ස් ලා නවත්තන්න. මෙතනදී අලුත් කැප්ටන් ඇමරිකා විදිහට ජෝන් වෝකර් කියන කැරක්ටර් එක ගවර්න්මන්ට් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඉතින් එයාට පුළුවන් ගන්න මේ ෆ්ලැග් ස්මෑෂර්ස් ලා ගාව තිබ්බ සුපර් සෝල්ජර් සීරම් එක අරගන්න. හැබැයි එයාගේ යාළුවා මරපු හින්දා එයා ෆ්ලැග් ස්මෑෂර්ස් ලාව එයාගේ ෂීල්ඩ් එකෙන් මරණ අපිට බලා ගන්න පුළුවන්. මේකෙන්ද ලොකු බ්ලැක් ෆ්ලෑෂ් එකක් එනවා. ඊට පස්සේ අපි බලා ගන්න පුළුවන් ජෝන් වෝකර්ට වැලන්ටිනෝ හම්බෙනවා වගේ මෙයා ජෝන් වෝකර්ට අලුත් සූට් එකක් වගේ මේ US ඒජන්ට් කියලා නම ලපා දෙනවා. ඊට පස්සේ අපිට 2022 ආපු බ්ලැක් පැන්තර් ඇන්ඩ් වොකන්ඩා ෆොරෙවර් මූවී එකේදී අපිට දැනගන්න හම්බෙනවා වැල් තමයි මේ වෙනකොට CIA එකේ ඩිරෙක්ටර් කියන එක ගැන. ඊට පස්සේ ආයෙත් අපිට මේ තන්ඩර්බෝල්ට්ස් ගැන බලා ගන්න පුළුවන් 2025 ආපු කැප්ටන් ඇමරිකා බ්‍රේව් ද නිව් වර්ල්ඩ් මූවී එකේදී එතන අපිට බකීගේ කේමියෝ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතනදී සෑම නැත්නම් අපේ අලුත් කැප්ටන් ඇමරිකා කියන අලුත් ඇවෙන්ජර්ස් ටීම් එකක් හදනවා කියන එක ගැන. ඉතින් මෙතනින් එහාට අපිට බලා ගන්න පුළුවන් වෙනවා ගාඩියන් ඔෆ් ගැලැක්සි හොලිඩේ ස්පෙෂල් මූවී එකේදී අපි බකීගේ අත මේ අපේ රොකට් නෙබියුලා ටැග් එකක් විදිහට අරන් දෙනවා. ඉතින් මේක මම හිතා මේක කොයි කාලෙද වෙන්නේ කියන එක අපිට අයිඩියා එකක් නැහැ. ඒ වගේම what if TV series එකත් අපිට කිහිප තැනකම අපේ Thunderbolts members ගැන කතා වෙනවා. ඉතින් අපි එතනින් එමු then Thunderbolts movie එක තියෙන තැනට. then Thunderbolts movie එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ Avengers Star එක වැලන්ටිනා තමයි මිලදී අරගෙන තියෙන්නේ කියන එක ගැන. ඒ වගේම යෙලේනා තාමත් වැලන්ටිනාට වැඩ කරනවා. ඒ වගේම අපේ US agent උ. ඒ වගේම වැලන්ටිනා මේ වෙනකොට CIA එකේ ඩිරෙක්ටර් වගේම එයා OX එහෙම නැත්නම් OX group කියලා තවත් කණ්ඩායමකට වැඩ කරනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බකී මේ වෙනකොට කවුන්සිල් මෙම්බර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. රෙඩ් ගාඩියන් ලිමෝසින් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරනවා සහ ඒකේ සතුටින් ඉන්නවා කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ගෝස්ට් මේ වෙනකොට එයාගේ පවර් එක කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් කියලා අපි දන්නවා සහ අපිට හිතා ගන්න පුළුවන් ටාස්ක් මාස්ටර්ත් අපේ යෙලෙනත් එක්ක ඉන්නවා කියන එක ගැන. ඉතින් ඔතනින් තමයි Thunderbolts ටීම් එකේ ෆිල්ම් එක පටන් ගන්න. ඉතින් Thunderbolts මූවී එක මයි දෙවෙනිදා රිලීස් වෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ අනිවාර්යයෙන්ම නම Dark Avengers විදිහට හරි New Avengers විදිහට හරි අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මේ මූවී එක ඇතුළත අපිට අලුතෙන් හඳුනා දෙන කැරක්ටර් තමයි Sentry කියන්නේ. ඉතින් Sentry ගැන මම මගේ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකේ කතා කරා. ඒ වීඩියෝ එක ගන්න බලන්න පුළුවන්. ඉතින් අපිට ට්‍රේලර්ස් වලදී බලන්න පුළුවන් Sentry ගේ පවර් එක කොච්චර පවර්ෆුල්ද කියන එක. යාට මිනිස්සුන්ව ෂැඩෝ එකක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් Thunderbolts ටීම් එක කොහොමද මේ Sentry ට මුහුණ දෙන්නේ කියලා අපිට Thunderbolts මූවී එකේදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේකටත් දන්නවා මේ කට්ටියම වගේ Avengers Doomsday movie එකකට තියෙනවා Taskmaster ඇරෙන්න. ඉතින් ගොඩක් දුරට Taskmaster මේ movie එකේදී නැති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි මේ Thunderbolts movie එකේ credit scene දෙකක් තියෙනවා කියලා දෙන්න ආරංචි කරනවා. ඒකෙන් එකක් අනිවාර්යයෙන්ම මම හිතනවා Fantastic Four movie එකට සහ මේ Avengers Doomsday connect කරලා විදිහට තියෙයි කියලා. ඉතින් ওই විදිහට තමයි අපිට Thunderbolts movie එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම Thunderbolts movie release වුණාට පස්සේ movie review එකකින් සහ ඉස්සරහට වෙන්න දින දේවල් එක්ක අපි කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක කැමති නම් සහ දේවල් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ like කරන්න, comment එකක් දාන්න, ඔකට තියෙන ප්‍රශ්න සහ ඉස්සරහට කතා කරන්න ඕන වීඩියෝස් මොනවද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න. අනිවාර්යයෙන්ම බලන්න තාම අපි subscribe කරන්න නැත්නම් subscribe කරන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න හැමෝටම ජය වේවා.